සරණයි ලක්වාසී ලෝකවාසී සියලුම දරුවන්ට මම කතා කරන්නේ ඊශ්වරී ගුණවැණියෝ. ඉතින් පුතේ මම මෙතන වැඩ රාජකාරී බොහෝමයක් කරන අතරතුර තමයි ඔයගොල්ලන්ට මේ කතා කරන්නේ. ඔයාලට තියෙනවා නම් ඕනෑම ප්‍රශ්නයක්. ඔයාලට ඔයාගේ සැමියා හැර ගිහින්නම්, බිරිඳ හැර ගිහින්නම්. එතකොට පෙම්වතා පෙම්වතිය වෙනස් සම්බන්ධතා පවත්වනවා නම් ඒ ඕනෑම රාජකාරියක් මෙතන සිදු කරනවා. එතකොට මගේ දරුවන්ට කවුරු හරි අණවින කොඩි විනයක් බන්ධනයක් තුනියම කරලා තියෙනවා නම් ඒ රාජකාරිය අපුරටම කරලා දෙනවා. ඕගොල්ලන්ට හරියාකාරව වැඩක් කරලා දෙන්න ඕන නම් ඉස්සල්ලාම ඕගොල්ලෝ ඔය දෙන්නගේ සැමියාගේ බිරිඳගේ හෝ පෙම්වතාගේ පෙම්වතියගේ හෝ නම් දෙකයි උපන්දින දෙකයි ඡායාරූප දෙකයි මේ දේ අත්‍යවශ්‍යයි. මොකද අද බොරුවට මිනිස්සු දේවාල කරනවා හරියාකාරව වැඩක් කරනවාද කියලා පෙන්වන්නෙත් නෑ. කිසිම දෙයක් ළමයෙකුට හිත සැනසෙන්න පෙන්නලාවත් කරන්නේ නෑ. ඕගොල්ලන්ට ඕනෑම වැඩ රාජකාරියක් මම කරලා දෙනවා. හරියාකාරව දින නියම කරලා බලගත්තු අඳුන් මාලාවකින් බලලා ඔයාලගේ ප්‍රශ්න සියලු දේම මම කරලා දෙනවා. ඒ වගේම තමයි දරුවනේ මම ඔයගොල්ලෝ බුලත් අතක් අරගෙන ඇවිල්ලා මගෙන් අඳුන් මාලාවක් බලා ගන්න පුළුවන් ඔය කට්ටියට. ඔයාලට වෙලා තියෙන දේ ඉස්සරහට වෙන්න ඕන දේ ඒ දේවල් හරියාකාරව ඔයාට කරගන්න ඕන විදිහට ඒ දේවල් සලස්සලා දෙනවා. ඔයාට දැනගන්න ඕන දේ මම එවෙලෙම බලලා ඒ දේ කියනවා. තව දෙයක් තියෙනවා පුතේ ඔයාලට ඔය විභාග ජය නඩු අබදිනවීම එතකොට මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න දරුවන්ටත් මාගාව ඒවටත් රාජකාරි මම හරියාකාරව කරලා දෙනවා. ඉතින් ඕනෑ දරුවෙක් ඉන්නවා නම් මොකක් හෝ ප්‍රශ්නයක් බලා ගන්න හරි ඕනෑම දෙයකට දේවාලට උනත් ඇවිල්ලා කරගන්න පුළුවන් පුතේ. විශ්වාසයෙන් කරගන්න පුළුවන්. අද මේ හැම තැනකම දේවාල තියෙනවා. කඩ වගේ දේවාල තියෙනවා. මං කියන්නේ ඔයාලට හරි තැනකින් මං කියන්නේ මගෙන් කරගන්න කියලා. ඇවිල්ලා බලලා හරි තැනකින් කරගන්න කියලා තමයි පුතේ කියන්නේ. මොකද පැයට දෙකට ගුරුකම් කරන්න බෑ. පැයට දෙකට ගුරුකම් කරන්න එහෙම බෑ. අපිට යහන් මාලාවක් හදාගන්න, මල් බුලත් අටුවක් හදාගන්න ඒ කිසිම දෙයක් අපිට පැයෙන් දෙකෙන් බෑ පුතේ. එතකොට ඒකට දවසක් දෙකක් ගත වෙනවා. එතකොට දින නියම කරලා තමයි පුතේ වැඩ රාජකාරී කරන්නේ. ඕගොල්ලන් පිට රටක ඉන්නවා වුණත් ඕනෑම රාජකාරියක් හරියාකාරව කරලා දෙනවා. අද නම් ඕනෑ තරම් දේවල් නම් තියෙනවා කඩ වගේ. ඒ වුණාට පුතේ මම කියන්නේ ඕනෑම තැනකට දේවාලයකට යනවනම් ඔයාලා ගිහිල්ලා බලලා ඔයාලගේ ප්‍රශ්නේ ඔයාලගේ ඡායාරූපයක් උනත් දාන්නේ හරියට වැඩක් කරගන්න ඕන හින්දානේ. ඉතින් විශ්වාස තැනකට ඇවිල්ලා කරගන්න කියලා තමයි පුතේ මං කියන්නේ. ඒ වගේම තමයි පුතේ දරුවනේ ඕගොල්ලන්ට ඕනෑම ප්‍රශ්නයක් දුක් කරදර සම්කටොළු තියෙනවා නම් පුතේ මට කතා කරලා බලන්න ඔයාලගේ විසඳුම් මං ඒ විසඳුම් ලබා දෙන්නම්. එතකොට පුතේ ඇවිල්ලා උනත් කරලා දෙනවා. ඔය කට්ටිය අඳුන බලලා මගෙන් මේ දේවල් වලට ප්‍රශ්න වලට විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් දරුවනේ ඔය කට්ටියට ඒ වගේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මට කතා කරන්න පුතේ. ඔය දරුවෝ සියලු දෙනාටම කිස්තු කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිට බලගත් අඳුන් මාලාව බලා ඔබගේ ප්‍රශ්න වලට හරියාකාරව විසඳුම් ලබා දෙන ඊශ්වරීය ගුරුමෑණියෝ. ඔබට අවශ්‍ය ඕනෑම ගුරුකමක් මෙතුමියට කියලා හරියාකාරව කර ගැනීමට පුළුවන්. ඔබට අවශ්‍ය ස්ත්‍රී පුරුෂ වශී ගුරුකම්, අනවින බන්ධන ඉවත් කිරීම, හැරගිය අය ගෙන්වීම, විභාග ජය, අපලගහ දෝෂවලට යන්ත්‍ර දැමීම, නාම වශී, රූප වශී, වැල් පැන්නුම්, ඉරි පැන්නුම් ඇතුළු සියලුම ගුරුකම් කටයුතු රට දරුවන්ටද එතරට හරියන ගුරුකම් හරියාකාරව කර ගැනීමට ඔබත් දැන්ම අමතන්න. ඊශ්වරී ගුරුමෑණියෝ 070යි 372යි 1276